තාත්තා ගැන මේ කතාව අහලා ඔයාට අඬන්න පුළුවන්. අම්මගේ ආදරේ වචනවලින් මුළු ලෝකෙටම ඇහෙද්දී තාත්තගේ ආදරේ ගොඩක් වෙලාවට හැංගිලා තියෙන්නේ එයාගේ දහඩිය මහන්සිය ඇස්සේ. මේ කතාව තමන්ගේ හීන ඔක්කොම මරලා දාලා දරුවෙක්ගේ හීනවලට පණ දීපු තාත්තා කෙනෙක් ගැන. විහංග කියන්නේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න තරුණෙක්. එයාගේ තාත්තා සුළු රැකියාවක් කරන්නේ. තාත්තා හැමදාම අදින්නේ පරණ වුණු කමිසයක්. දාන්නේ අඩිය ගෙවිලා ගිය සපත්තු කුට්ටමක්. විහංගට මේක ලොකු ලැජ්ජාවක්. දවසක් විහංගගේ යාළුවෝ ඉස්සරහා තාත්තා ඒ පරණ සපත්තු දෙක දාගෙන එනවා. විහංගට ගොඩක් කේන්ති යනවා. ඔයාට බැරිද ඔය පරණ සපත්තු දෙක විසි කරලා අලුත් එකක් ගන්න? මට යාළුවෝ ඉස්සරහා ලැජ්ජයි. තාත්තා මුකුත් නොකිය බිම බලාගෙන hina වෙලා ඒ සපත්තු දෙක පිහදානවා. විහංග හිතුවේ තාත්තා මසුරුයි කියලා. සල්ලි වීදම් කරන්න ලෝභයි කියලා. විහංග අධ්‍යාපන ඉවර වෙලා ලොකු රස්සාවක් හොයාගෙන නගරයට යනවා. තාත්තව බලන්න එන්නේ ගොඩක් කලාතුරකින්. අවුරුදු කිහිපයක් ගෙවී යනවා. හදිස්සියෙම විහංගට කෝල් එකක් එනවා. තාත්තා නැති වුණා කියලා. විහංග ගමට එනවා. තාත්තගේ අවමඟුලෙන් පස්සේ එයා තාත්තගේ පරණ කාමරය අස් කරනවා. එතකොට එයාට හම්බ වෙනවා තාත්තගේ පරණ ලී පෙට්ටියක්. විහංග දූවිලි වැදුණු පෙට්ටිය අරිනවා. ඒක ඇතුලේ තියෙන්නේ පොඩි පොතක් සහ රිසිට් වගේක්. ඒ පොතේ ලියලා තියෙන්නේ තාත්තගේ වියදම්. අද මට අලුත් සපත්තු දෙකක් ගන්න හිටියේ. ඒත් පුතාගේ කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් ෆී එක ගෙවන්න තියෙන නිසා සපත්තු ගන්න එක ලබන අවුරුද්දට කල් දැම්මා. තව පිටුවක පුතාට ලැප්ටොප් එක ගන්න මගේ පරණ බයිසිකලේ වික්කා. එයාට මං වගේ පයින් යන්න දෙන්න බෑ. පෙට්ටියේ අඩියේ තියෙනවා කවරේ කඩපු නැති අලුත් මාළුත් ගණන්කාර සපත්තු කුට්ටමක්. ඒකේ ගහලා තියෙනවා මගේ පුතාගේ පළවෙනි රස්සාවට යන්න කියලා. විහංග ඒ අලුත් සපත්තු දෙකයි තාත්තගේ ගෙවිලා ගිය පරණ සපත්තු දෙකයි තුරුළු කරගෙන මහා හයියෙන් අඬනවා. එයාට තේරෙනවා තාත්තා මසුරු වුණේ තාත්තටම විතරයි. පුතාට කවදාවත් මසුරු වුණේ නෑ කියලා. තාත්තලා කවදාවත් මම ඔයාට ආදරේ කියලා කියන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඒ මිනිස්සු Tamanගේ ජීවිතේම දිය කරන්නේ දරුවන්ගේ අනාගතය වෙනුමින්. ඔයාගේ තාත්තා අද ජීවතුන් අතර ඉන්නවනම් ගිහින් යාට කතා කරන්න. පරක්කු වෙලාට පස්සේ අඬන කඳුළු වෙලට අතීතය වෙනස් කරන්න බෑ.